ආර්ථිකය ආරක්ෂා කරනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඉතින් පුරන් කුඹුරු අස්සද්දලා ගොවියට තැන දීලා ජලය හරියට දීලා මේ රට සහලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් කරලා පිට රටින් කිසිදු දෙයක් කන්න ගේන්නේ නැහැ කිව්වා. ඒකට අනුව කහ ගේන එක නැවැත්තුවා. සුදු ලුණු ගේන එක නැවැත්තුවා. රටේම නිෂ්පාදනය කරගන්න කියලා කිව්වා. මුල ওই විදියට ආවා. දැන් අගට යනකොට මොකද්ද සිද්ධ වෙමින් තියෙන්නේ? අගට යනකොට දැන් ඉතා පැහැදිලි මේ ආණ්ඩුව කොහාටද යන්නේ කියලා පැහැදිලි. දැන්වත් රටේ ජනතාව තේරුම් ගන්න ඕන. ඔන්න අද වෙනකොට ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වෙළඳ අමාත්‍යාංශයේ ආහාර දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ලංකාවට සහල් ආනයනය කරන්න. කොච්චරද? මෙට්‍රික් ටොන් ලක්ෂ 1ක් ආනයනය කරන්න පළවෙනි වටේ තීන්දුවක් අරන් තියෙනවා. දැන් ඒකට ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ. දැන් ටෙන්ඩර් විද්‍යුත් තැපෑලෙන් යවන්න පුළුවන් නැත්නම් පෙට්ටියක් තියෙන ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඒකට ගිහිල්ලා දාන්න පුළුවන්. මේ 6 වෙනි මාසේ 30 වෙනිදා දවල් 12 වෙනකන් ටෙන්ඩර් බාර ගන්නවා. කාගෙන්ද බාරගන්නේ? ආයතන වලින් බාර ගන්නවා, පුජ්‍යලයන්ගෙන් බාර ගන්නවා. එතකොට එදාම 30 වෙනිදා 2:00 හවස 2:00 මේක විවෘත කරලා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න අදාළ අවසරය දෙන්න ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි දෙවෙනි වටේ තීරණය ගත්තා සහල් වෙළඳපොළ විවෘත කරන්න. ඕනම කෙනෙකුට ගේන්න පුළුවන්. විවෘත කිරීම ඇතුලේ විවෘත කිරීම ඇතුළේ වෙන්නේ අපිට කාට හරි කියන්න බල ඔබතුමාලා හිතවාදී පිටුපතට දෙන්න පුළුවන් කියලා අවස්ථාව. නෑ. ඔබටත් පුළුවන් මටත් පුළුවන් මේ කැමරාව ඉස්සරහින් ඉන්න මල්ලිටත් පුළුවන් හිට හාල් ගේන්න. විවෘත කරොත්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල නෑ. ප්‍රසම්පාදනෙන් තොර නෑ. විවෘත කිරීම ප්‍රසම්පාදනය නෑනේ. විවෘතයි කියන ප්‍රසම්පාදනයක් නෑ. කොහොමද නියාමනය වෙන්නේ මෙතන? ඉතින් අපි දෙන්නේ දින ගාන. Oh my god! Wow! මේරට ගත්තම සාමාන්‍යයෙන් වසරකට සහල් මෙට්‍රික් ටොන් 24ක් විතර අවශ්‍යයි පරිභෝජනයට අවශ්‍යයි. සාමාන්‍ය මාසෙට අවුරුද්දට ගත්තම මෙට්‍රික් ටොන් 24 ලක්ෂයක් අවශ්‍යයි. අපේ රටේ පහුගිය ඉතිහාසය පරීක්ෂා කරාම යලමහ කන්න දෙක පැහුනට පස්සේ සාමාන්‍යයෙන් හාල් මෙට්‍රික් ටොන් 28 ලක්ෂයක් 32ක් අතර අපේ රටේ නිෂ්පාදනය වෙනවා. යම් අතිරික්තයක් මේ රටේ තියෙනවා. ඉතින් ඒවා සමහරු වෙන වෙන නිෂ්පාදන වලට ගන්නවා. දැන් එහෙම තිබියදී අපිට පේනවා දැන් පොන්නි සම්බා කිලෝ තමයි මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න සූදානම් වෙන්නේ. එතකොට දැන් රටේ මෙහෙම නිෂ්පාදනයක් තිබුණානේ. දැන් ආණ්ඩුව දකිනවා ආණ්ඩුව ගත්ත තීන්දුවත් එක්ක ආණ්ඩුව තීන්දුව ගත්තේ සැලසුම් කරලානේ කුසි කර්මාන්තේ වැටෙනවා. ගොවියා නැති වෙනවා. වී නිෂ්පාදනය අඩු වෙනවා. රටේ සහල් හිඟයක් එනවා. මොකද දැන් මිනිස්සුන්ට කන්න හාලුත් ඕනේ. මේ කට්ටිය හිතවත්තු සමහර හාල් වලින් බියර් ගහනවානේ. ඒවට පවා ඕනේනේ. එතකොට රටේ තියෙන සමහර හාල් යන්නේ දැන් කන්න නෙවෙයි බියර් කම්පැනි වලට යන්නේ. මේ කට්ටිය හිතවතුන්ට යනවානේ. ඒක දැන් දැම්ම කියලා තීන්දුවක් ගත්තා ගබඩාවේ රැස් කරගන්න පළවෙනි වටේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සම්බහාල් ගේන්න දැන් තීන්දුව කරලා තියෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න මේක පෙරදිග ධාන්‍යාගාරය කියලා කියපු රට වැව්බැඳි රාජ්‍යයේ තුන් වේල බත් කාපු මිනිස්සු හිටපු රටක්. එහෙම අපිට කිසි ආබාධයක් තිබුණේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපේ ප්‍රධානම ආහාරය වෙච්ච බත සපේ ගන්නත් හාල් පිට රටින් ගේන්න වෙන තැනට අද රටපත් වුණා. ඒ නිසා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක ඉන්නවා. රාජ්‍ය ආයතන දෙකක් අපිට තියෙනවා සහල් ආනයනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ රාජ්‍ය ආයතන දෙක සම්බන්ධ කරගෙන මෙට්‍රික් ටොන් 70000ක සීමාවකට යටත්ව. ඒක තමයි අපේ සීමාව. මෙට්‍රික් ටොන් 70000ක සීමාවකට යටත්ව සතොස සහ STC ආයතනයට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙන්න මේ කෙටි කාලීන සහල් හිගයට විසඳුම් සෙවීම සඳහා. ඒ හේතුව තමයි අපේ රටේ පරිභෝජනයට වඩා වැඩියෙන් අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා. ඔබට ඉස්සෙල්ලා කියන්න හිතුවේ ඒක මේ ගිය 24 සහ මේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට බලපාපු හේතුවක් තියෙනවා. අපේ රටේ ඉන්ඩස්ට්‍රීස් හැදිලා තියෙනවා. හාල් පිටි අනෙකුත් ඉන්ඩස්ට්‍රීස් හැදිලා තියෙනවා. කුකුල් කෑම ඊට පස්සේ කුකුල්ලුන්ගේ නිෂ්පාදනයට අදාළ කරන බිත්තර සහ මස් වලට යනවා. බඩේරඟු විතරක් අපේ රටේ අවශ්‍යයි මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් කුකුල් කෑම සඳහා. බඩේරඟු විතරක්. ඒක බඩේරඟු ප්‍රමාණය අපිට ප්‍රමාණවත් නැති වෙච්ච පළවෙනි මොහොතේ අපේ රටේ කුකුල් කෑම නිෂ්පාදනය කරන ලේයර් සහ බොයිලර්ස්ලා මොකද කරන්නේ? වීමිලදී ගන්නවා. අන්න එතකොට ලක්ෂ 3ක් 2024 වීමිලදී අරන් තියෙනවා මේ කට්ටිය. ඒ වැඩි ගන්න හින්දා. වැඩි නෙමෙයි. මේගොල්ලෝ ගත්තේ බඩේරඟුත් නැති වුණාම කණ්ඩ දෙන්න විදියක් නැහැනේ. ඒ නිසා රුපියල් 120ට 130ට වී ගත්තා මේගොල්ලෝ. ඉතින් ගොවියන්ට දක්වලා දෙනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණයට ඒගොල්ලෝ වී ගන්නකොට හාල් වෙළඳපොලේ හිගයක් ආව අවසානයේ සහල් වෙළඳපොලේ හැදෙච්ච ඒ වගේම තමයි මධ්‍යසාර වලටත් ලබාගෙන සම්මත ප්‍රශ්නයක් ආවනේ. සාමාන්‍ය මධ්‍යසාර සඳහා ගන්නකොට බඩේරඟු නම් ගන්නවා මෙට්‍රික් ටොන් 20000ක් විතර. දැනට තියෙන data අනුව සහල් ගන්නවා බියර් කම්පැනියක්. ඒගොල්ලෝ තමයි 95%ක් බියර් හදන රටේ. ඒගොල්ලෝ ගන්නවා මෙට්‍රික් ටොන් 18000ක් විතර.
ත්‍රිපෝෂ සමාගම බඩේරුම් ගන්නවා මෙට්‍රික් ටොන් 18000ක් විතර. හැබැයි අපිට තවම ඒක ගන්න විදියක් නැතුව ඉන්නවා. මොකද ඇපොලොටොක්ස් කියන ඉෂුව එක නිසා යානයනය කරනවා. එහෙම නැත්නම් ඇත්තටම ගත්තාම මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් විතර කොකුල් කෑම සහ බිත්තර සඳහා තමයි අවශ්‍ය වෙන්නේ. ඒතකොට ඒක දැන් අපි පහුගිය අවුරුද්දේ ගෙනත් දුන්නා. Oh my god! Wow! දැන් මේ ලබන මාසේ ගොයන් කැපෙනවා. දැන් අපිට ආරංචි දින හැටියට හාල් මෙට්‍රික් ටොන් 1,57,000ක් ඔබතුමා ගෙනල්ලා තියෙනවා ලංකාවට. දැන් මේ කැපෙන කාලේ. ඒ නිසා මම අහන්න කැමති ගොවීන් 120ට 130ට 125ට ඔබතුමාලා ගන්නවයි කියලා පාලන මිලක් දාලා තිබුණා. ඉතින් මේ රන් බාණ්ඩ තියලා මේ ගොවිතැන් කරපු මිනිස්සුන්ට අනාගතයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මම අහන්න කැමතියි මේ රටේ ගොවීන්ට. තුන් වේල කාපු රටක්, කන්න නැති වෙච්ච රටක්, හිඟමනේට වැට්ටපු රටක්, රටට වෙච්ච වැඩ. ඕක තමයි දැන් අපිට කියන්න තියෙන්නේ. රට විරුවට ගැහුවා, රණ විරුවට ගැහුවා, ගොවියට ගැහුවා. අද රටින් සහල් ගේන තත්ත්වයට රට පත් කරලා තියෙනවා. ඊටා අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. මේවට බලපාන ප්‍රධාන හේතුව සැලසුමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. එන වෙලාවට තීන්දුව තීරණ ගන්නවා.